මහා පරාක්‍රමවත් දුටුගෙමුණු කුමරුන් බවට පත්වීමට නියමිත වූ දීප්තිමත් දෙනෙත් ඇති බිලිඳකු විහාර මහා දේවිය විසින් පිළිගන්නා විට මුළු රාජධානියම ක්‍රීති විය. තාරුණ්‍යයේ සිටි ගැමුණු කුමරු තම ලී ඇතුන් සමග සෙල්ලම් කිරීමට ප්‍රිය කළේය. ඔහු සිහින මැව්වේ රාජධානියේ බලවත් සතුන් මෙන් ශක්තිමත් හා නිර්භීත වීමටය. මෘදු ඇතකු පිටට නැගුණු ගැමුණු කුමරුගේ ආත්ම විශ්වාසය වර්ධනය විය. එතරම් ළමාවියේදීම ඔහු කිසිදු බියක් නොපෙන්විය. රජ උයනේ සිටි කුඩා පක්ෂීන් බියගන්වා පලවා හැරීමෙන් රාජකීය ආරක්ෂකීන් වැළක්වූ විට ගැමුණු කුමරු කාරුණික හදවතක් පෙන්නුම් කළේය. එක් රාත්‍රියක ගැමුණු කුමරු සඳ දෙස බලා නිහඬවම තම භූමිය හා ජනතාව ආරක්ෂා කිරීමට තරම් තමා ශක්තිමත් වන බවට තම හදවතට පොරොන්දු විය.